ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත තමයි ලංකාලෝකය. ඒක පළමු මුද්‍රණය කළා තියෙන්නේ 1860 සැප්තැම්බර් 10. මේ තියෙන්නේ ඒක පින්තූරයක්. ඊට පස්සේ මෙතන තියෙනවා පුවත්පත් වර්ග ටික. ලක්මිනි පහන කලින් පුවත්පත්, ලක්රියු කිරණ සරසවි සඳරස් පුවත්පත්. ඊට සිංහල පුවත්පත් ටික තියෙනවා අද, දිනමින, පැස, සිළුමින ඒ පුවත්පත් ටික. මෙතන යනවා පුවත්පත් තියෙනවා විෂය නිර්දේශය අනුව පුවත්පත් කැපුම් එකතුවක්. දැන් මම මෙතන අරන් තියෙන්නේ 9 වසරේ විෂය නිර්දේශය. මෙතනින් දාලා තියෙනවා මේ විෂය නිර්දේශයට අදාළ තොරතුරු. මේක තියෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු දාලා. මෙතනින් දාලා තියෙනවා මෙතන තියෙන ලිපියේ තොරතුරු ටික. එතකොට ඔයාලට මෙතනින් මාතෘකාව බලාගෙන 14 නම් මෙතන 14 ලිපිය කියවන්න පුළුවන්. ඒ අංකෙට මෙහෙම පෙරලලා බලන්න පුළුවන්. මෙතන තියෙන්නේ පුවත්පතක බාකෝඩ් අංකය. මෙතනින් අපිට පුළුවන් එදිනදා පුවත්පතේ සිරස්තල බලා ගන්න. ඒකට අපි ෆෝන් එකෙන් ස්කෑන් එක භාවිතා කරලා මේ විදිහට පුවත්පතේ සිරස්තල ටික බලා ගන්න පුළුවන්. මෙතන තියෙන පුවත්පත් කැපුම් එකතුව. මේක අපි නම් කරලා තියෙන්නේ පුස්තකාලය භාවිතා කරන ත්‍රිවිධ වර්ගීකරණය අනුව 0.0 කිව්වොත් පරිගණක විද්‍යාව, තොරතුරු සහ සාමාන්‍ය සිද්ධි ගණනය. 100 කිව්වොත් දර්ශනීය මනෝවිද්‍යාව, 200 ආගම, 300 සමාජ ශාස්ත්‍ර. ඒ වගේ මේ ත්‍රිවිධ වර්ගීකරණයට අනුව මෙතන පුවත්පත් කැපුම් එකතුවක් හදලා තියෙනවා. ඒ කියන්නේ අර පුස්තකාලයට එන පාඨකයාට එයාට අදාළ විෂයට අනුව එයාට ඉක්මනින් තොරතුරු හොයාගන්න පුළුවන්. එයා දැන් ආගම ගැන තොරතුරක් හොයන්න ආවොත් පත්තරයකින් අපි එයාට මේ 200 ආගමනේ මේ ආගමේ ෆයිල් එක අරන් එයාට ඒක තොරතුරු බලන්න වෙනවා. ඒකත් එහෙම සමාජ ශාස්ත්‍ර කිව්වොත් ඒකට අදාළ වෙනවා දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය සම්බන්ධ තොරතුරු. මෙතනත් එහෙම දර්ශනීය මනෝවිද්‍යාව සම්බන්ධ තොරතුරු හොයාගෙන ආවොත් එයාට 100 බොක්ස් එකේ බලලා ඒ සම්බන්ධව තොරතුරු හොයලා දෙනවා.